කවකරු දීවන දවදක් කම්බිලා මාසෙකට වෙන මුකුත් නැහැ. වාහනේ කියන්නේ හරියට තමයි අරන් යන්නේ. ඒ කියන්නේ සතියට තුන් පාරක් යන්න ඕනේ. අනුරාධපුරට. ඒ මොකටද? ඒ එළිය ගන්න. අලි මාරු කරනවා. ඉතින් රුපියල් 20000ක් විතර යනවා. එක වතාවකටද? සතියකට. ඔව්. මේ කකුලත් මල්ලි මේ හොඳට ඉදිමිලා නේ තියෙන්නේ. ඒ කියන්නේ වතුර පේනකොට ඉදිමිලා. වතුර නෙපෙන්නේ වතුර නැහැ ගන්න ලීවල. වතුර කලවම් වෙනවනේ. ඒ වතුරයි ඒක අවශ්‍ය දැන් කකුලක් ඕනි. කකුලක් දාගන්න ඕනේ මේ ටිකක් කොහේ ආහාර මේ ඇවිදින්නවත් බැරිම වුණොත් නේ අපිට මේ යන්න බැරි වෙන්නේ. අමාරුවක් වුණොත් කාටවත් යන්න බෑනේ. කකුල හොඳට තිබ්බත් යන්න බෑනේ. ඒකෙන් හින්දා මේ කකුලක් දාගන්න ඕනේ. එතකොට මෙහාට මේ බස් වල යන්න බෑ. වීල් ගාස්තුව වැඩි. ඉතින් ඒකට මම ඔය කියලා තියෙනවා ආදායයක් කරන්න කියලා. කාරුණක් කමන්න ඉතින් ආදායයක් කරනවා නම් හොඳයි ඉතින්. විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ වීඩියෝ එක බැලුව පමණින් මල්ලිට උදව් කරන පිරිසක් නිර්මාණය නොවේවි සමහර විට. ඔබ කළ යුත්තේ මේයි. මගේ ආදරණීය හිතවතුනි මේ මල්ලිට අනුකම්පා කරලා මේ අම්මා මල්ලි වෙනුවෙන් විඳින වෙහෙස දුක ගැන හිතලා ඔයගොල්ලෝ සියලු දෙනා මේ වීඩියෝ බලලා නවතින්න එපා. මේ ඔයාලා දන්න කියන හැමෝටම මේ වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් ඒ තුලින් තමයි මල්ලිට උදව් කරන පිරිසක් නිර්මාණය වෙන්නේ. ඉතින් මේ හැමෝගේම උදව්ව ලබා ගන්න අපි මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කර යුතුමයි. ඉතින් ඒ දේ ඔයගොල්ලෝ සියලු දෙනාම ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද මේ මල්ලිට උදව්වක් ලබා දීම නිසා තමයි ඒ ඉල්ලීමත් මම මේ කරන්නේ. ලෝකල් කෝල් ගන්නත් පුළුවන්, WhatsApp ගන්නත් පුළුවන් නේද? පුළුවන්. නම්බර කියන්නකෝ මල්ලි. 077යි 684යි 90යි 39. ඉතින් සමහරට වට ෆෝන් එක තියෙන නිසා කම්මැලිකම පොඩ්ඩක් හරි අඩු වෙනවද නේ? ඔව්. ෆෝන් එක YouTube එක බලවල තමයි ඉන්නේ. හේරත් මුදියන්සේලාගේ එරංග අමිත් දිසානායක තමයි මල්ලිගේ නම. ලිපිණිය වෙන්නේ අමුණුකුල උපුල්දෙනිය ගලෙම්බිදුනුවව. බැංකුව තමයි මහජන බැංකුව. ශාඛාව කහටගස්තිගිරිය ශාඛාව. බැංකු ගිණුම් අංකය තමයි 0.51 2 0.1 3යි 02 81 992 0.51 2 0.2 3යි 02 81 992 කියන බැංකු ගිණුම් අංකයට මගේ ආදරණීය හිතවතුනි රුපියල් 100කින් හරි කමන්නේ උදව්වක් කරන්න. අයිබෝන් කියලා පිළිගන්නවා. අපි අසන්න නැහැ සමාජ සත්කාර සේවාවට ආදරණීය හිතවතුනි. මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර ගලෙම්බිදුනුවව නිලුගොල්ලෑකඩ අමුණු කොළ කියන ගමට. ඉතින් මගේ හිත මිතුරෙක් තමයි බුද්ධිය කියලා මගේ හිත මිතුරෙක් තමයි මට කතා කරලා කිව්වේ මෙහෙම රෝගී තත්ත්වයටපත් වෙන මල්ලි කෙනෙක් ඉන්නවා, පුළුවන් නම් අයියා ඇවිල්ලා උදව්වක් කරන්න කියලා. මට දැන් කියලාත් මාසෙකමාර දෙයක් විතර එනවා. එන්න බැරි වුණා කාර්ය බහුලත්වය නිසා. ඉතින් ගොඩක් අසනීපෙන් ඉන්නේ. එච්චර වයසක් නෑ මල්ලි. වයස කිව්වට 37යි නේද? 37යි කියන්නේ ලොකු වයසක් නෙමෙයි. ඉතින් එයාගේ වගඩු අමාරු වෙලා දැන් එයාගේ ලේ මාරු කරනවා. සතියට තුන් පාරක් යන්න ඕනෙලු. ඉතින් මුදල් නැති නිසා සතියට දෙපාරලු යන්නේ. දෙපාර යන්නේ නේද අම්මා? ඉතින් මොකේද අම්ම යන්නේ? සීවිල් කියන්නේ නේද? එක වතාවකට 6 කීයක් විතර ගන්නවද? ගන්නවා. අපේ දැන් අනිත් ළමෙක් ඉන්නේ. එයා 5000ක් ගන්නේ නැත්නම් රුපියල් 8000ක් මදි වීල් එකට. ඔව් නේද? ඒ කියන්නේ පැය 5ක් ඉන්න ඕනි. යන්න එන්න පැය එකමාර යනවා පැය 3ක්. අමුඩාගේට මෙතන ඉඳලා වීල් එක යනවා නම් ඉතින් ඒ ළමයා ඉන්නවා මේ අපි එනකන් එළියට වෙලා. ඔව් නේද? ඒ ලොකු සේවයක් කරන්නේ නේද? ලොකු සේවයක් කරන ගොඩක් පින්. ඉතින් මේ සියලුම බඩු ටික මට අරගෙන යන්න. මේ වගේ අසරණ තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් මුණ ගැහෙන්න යනකොට මට මේක අර අංග සම්පූර්ණ ලෙස චකිතයක් නැතුව අංග සම්පූර්ණ ලෙස ඒ කාර්යය සම්පූර්ණ කරගන්න පරිසරය ලබා දෙන්නේ ඔබ තමයි. මගේ කඩේට එන මගේ ආදරණීය පාරිභෝගිකයනි, ඔබ සියලු දෙනාටම වැඩි වැඩියෙන් ලැබෙන්නට ඕනේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ වැඩ කටයුතු වලට දායක වෙන්න ගැන. ඔයාලා ලොකු පිනක් කරගත්තේ, ලොකු කුසලයක් කරගත්තේ. වග්ගඩ අමාරුවේ උස්සන්න තත්ත්වයටපත් වෙලා තියෙන සතා මල්ලි ලේ මාරු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. දාලා තියෙන්නේ එකයි. තුන් ගමනක් මේ යන්න තියෙන්නේ එකයි. අපි ඉතින් අර සල්ලි අපට නැතිකම හින්දා තමයි මේ දෙපාරක් දාගත්තේ. දැන් ඒකත් ඉස්සරහට තියෙන සල්ලි දීලා ඉවරයි. දැන් ඉතින් සල්ලිත් නැති
තමයි දැන් වී ටිකක් පුරා ගන්න තමයි වී උරයක් දෙකක් තියෙනවා ඒකත් උනා දවස් දෙකක් යන්න වෙලා තියෙනවා සාමුදායි අඟහරුවාදයි දැන් එක දිගටම ක්ලිනිකුත් වැඩෙනවා නේ අතරේ. ඔව් නේද? ඉතින් මේ මලට අවශ්‍යතාවය වෙලා තියෙන්නේ ඒ යන්න අවශ්‍ය වියදම සරි කරගන්න විදියක් නෑ මේ අම්මට. මොකද අම්මගේ මේ කවුරු මහත්තයා ඇතුළු මොකද? මහත්තයා නැතුණා තා මේ ආටරක් එක මෙයාගේ අසනීපත් එක්ක. පාටම නැතුණා හිතන්නවත් බැරුව විදියට. මලිට මේ අසනීපේ ඇති දැන් අවුරුදු කීයක් විතර වෙනවද? දෙකක් විතර නේද? එච්චර කාලයක් නෑ නේ. ඉතින් මේ තරුණ වයසේ කොල්ලෙක් එයාට එක කකුලක් වාර දීලා යන්න විදියක් නෑ. මේ මොකද සාමාන්‍ය කැචස් එකක් පාවිච්චි කරලා අපිට යන්න පුළුවන් නේ. ඉතින් නමුත් එයාට බැරි හේතුව තමයි ලේ මාරු කරන ස්ථානයේ තමයි මේ කිහිල්ලේ තියෙන්නේ. පපුවෙන් දාලා තියෙන්නේ. පපුවෙන්. ඔව් පපුවට දාලා තියෙන මැෂින් එක. මැෂින් එකක් දාලා තියෙනවා ඒක දැන් අර එකපාරටම අපිට මේ කිහිල්ලට තිබ්බෙන් පස්සේ ඒක තද වෙනවා. ඔව් නේද? තද වෙනකමට ඉතින් ඔමෙට කැපුම් කරලා තියන්නේ නේද? ඔව්. ඉතින් කැචස් එකක් භාවිතා කරලා මල්ලියට යන්න විදියකුත් නැහැ. ඒ නිසා තමයි මල්ලි ඉල්ලීමක් කරන්නේ. එයාට කකුලක් ලබා ගැනීමට උදව්වක් කරන්න කියලා. මට කතා කරලා කිව්වෙත් අයියේ මට පුළුවන් නම් මේ ඔයාලා දන්න ඔයාගේ අපි අසරණ YouTube channel ආදරය කරන ආදරණීය හිතතුන්ට කාටව කතා කරලා කකුලක් ලබා දෙන්න කියලා තමයි මට කතා කරලා මේ මල්ලිත් කිව්වා. මගේ මේ යාළුවත් කිව්වා මට කතා කරලා කිව්වෙත් ඒ දේ කරලා දෙන්න පුළුවන් නම් ලොකු පිනක් කියලා. ඉතින් මගේ ඉල්ලීමත් මෙච්චරයි. මොකද මේ තරුණ වයසේ කොල්ලෙක් එක තැනකට වෙලා ඉන්න අපි කවුරුත් කැමති නැහැ. සාමාන්‍ය පැයක් දෙකක් එක තැනකට වාඩිලා හිටියන් පස්සේ කම්මැලිකමක් වෙනවා, අලසකම ඇති වෙනවා. ඒ වගේ සබහාදහමත් එක්ක ඇවිදලා ඉන්න බැරි පරිසරයක් ඇති වෙනවා. මොකද තරුණ වයසේ කොල්ලෙක් ආසයි. නැතුව නෙමෙයිනේ. ඉතින් මේ අසනීප ගොඩක් තියෙනවා. ඒත් එක්ක මෙයා ඉල්ලන්නේ කකුලක් ලබා දෙන්න කියලා. මොකද කකුලක් ලබා දුන්නොත් මොකද මල්ලිට ඇවිදලා යන්න පුළුවන් එකක් තව එකක් අනිත් කකුලේ මේ ස්නායු ප්‍රශ්නයක් ඇති වෙනවලු. මොකද ඒක ගල් වෙන ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද ඇවිදින්න නැතුව එක තැනම හිටියොත්. ඉතින් ඒකත් එහෙම එසේ වුණොත් අනිත් කකුලත් අමාරු තත්ත්වයටපත් වුණොත් මල්ලිට ලොකු අපහසුතාවයකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම කියන්නේ මෙච්චරයි වැඩිදුර මම කියන්නේ නැහැ. අපි ඔක්කොම එකහුව වෙලා මේ මල්ලිට කකුලක් ලබා දෙමු. ඒක එසේ මෙසේ කුසලයක් නොවේවි. අපි යන තැනට ගෙනියන්න ඕන එච්චරයි. අපි කළ හොඳ නරක පමණයි යනකොට ගෙනියන්නේ. අපිට කිසි දෙයක් ගෙනියන්න හම්බෙන්නේ නැහැ. කොච්චර අපි මුදල් හම්බ කරත් ධන දානිය කොයි ආකාරයෙන් හම්බ කරක් යාන වාහන කොච්චර ගත්තත් ඉඩම් කඩම් කොච්චර ගත්තත් අපිට ගෙනියන්න පුළුවන් වෙන්නේ කළ හොඳ නරක සහ අපි කරන කුසල් අකුසල් තමයි අපි රැගෙන යන්නේ. ඉතින් ඒක අපි කුසල් පැත්ත වැඩි දියුණු කරගමු කියලා මම ඉල්ලීමක් කරනවා ඔයගොල්ලෝ සියලු දෙනාගෙන්ම. මම ඉතින් මේ මල්ලි බලන්න ගොඩාක් දුර ගෙවාගෙන ආවා. ඉතින් මම ඇත්ත දැක්කා ගොඩාක් අසරණයි තරුණ වයසේ කොල්ලෙක්. ඇවිදින්න අපි ශක්තියක් ලබා දෙමු. කකුලක් දාගෙන මේ ඇවිදිනවා දැක්කන් පස්සේ අපි හැමෝටම සතුටක් දැනේවි. ඉතින් අපි ඒ උදව් කරමු. ඉතින් ඒත් එක්ක මම කියන්නේ මල්ලිට සෑහෙන වියදමක් යනවා. මාසෙකට රුපියල් 50000ක් 60000ක් විතර මුදලක් යනවා. මේ වාහන කුලිය විතරක්. තව අමතරව අපිට මේ ගන්න තියෙන ප්ලාටර් ගන්න කියන මේ ප්ලාටරේ ගහලා තියෙනවා. ඒ ප්ලාටර් ගෙදර එනකොට ඒක ගැලවෙනවා. ඒකටත් මුදල් යොදවන්න වෙනවා. එතකොට තව මේ අතින් කරනවා නම් ඒකට කටු ගන්නවා කට්ටිය. ඒ කට්ටක් 350යි කටු දෙකට 700යි. කටු දෙකක් කොමින් අතින් කරන අයට. ඉතින් අපි එහෙම නෑ අපිට මේ channel එකක් දාලා තියෙන්නේ. ඒ channel එකට මේ කටු අවශ්‍ය නෑ. මේ ප්ලාටර් නැති වෙන වෙලාවල් වලට ප්ලාටර් ගේන්න වෙනවා. ඒ කියන්නේ ප්‍රයිවට් ඒවා ගන්න ඕනේ. එහෙම නේද? ඔව්. ඉතින් ඒවට මුදල් හම්බුනොත් හැමදේම කරගන්න පුළුවන් නේ කියන එක නේ කියන්නේ. ඔව්. ඉතින් මුදල් නැතිකම තමයි දැන් මේ ප්ලාටරේට දැන් ගෙදරකට මේන් ගැලවිලා. බාගෙට ගැලවිලා තියෙන තව දෙකක් ඉන්න ඕනේ. අපි ඊයේ මාර්ග කරන ආවේද.